අයිබෝවන් අටුකොටු පිරීගිය බත බුලතින් සපිරුණු වසන්තය කැන්දෙන බක්මාසේ අද අපි හිතුව අවුරුද්ද ගැන කතා කරන්න ඕනි කියලා. සුපුරුදු පරිදි ඇයින්න අපිත් එක්ක ආචාර්ය ශිරු විජේමාන්න මැතිනිය 120ට 220ක් ආවඩා අයිබෝ වේවා. අයිබෝවන් අවුරුද්ද ගැන කතා කරනකොට මේ චාරිත්‍ර ගැන කතා කරන්න හිතුව මං අද මුලින්ම. මොකද අවුරුද්දට අමතක කරන්නම් බැරි දෙයක් තමයි චාරිත්‍ර. හැබැයි වර්තමානයේ වෙන විට මේ චාරිත්‍ර අපෙන් ගිලිහී යාමක් දක්නට ලැබෙනවා. ඔබතුමී මොකද ඒ ගැන හිතන්නේ? මෙහෙමයි චාරිත්‍ර ඇත්තටම අපේ සංස්කෘතිය ඒ හැම දෙයක් එක්කම බැඳුනනේ අපේ ආගමත් එක්ක. එතකොට මේ සිංහල අවුරුද්ද කියන දේ චාරිත්‍ර වලට මුල් තැන දීලා අපේ පැරණෝ මේ හැම දෙයක්ම කරේ ඔබ කිව්වා වගේ බත පුලතින් සරු වෙච්ච අනාගතයක් බලාපොරොත්තු වෙන. ඒ වගේම මෙතෙන්දී ඇත්තටම වැදගත් වෙනවා අපි මේ චාරිත්‍ර රැක ගැනීම වැදගත් වෙනවා. දැන් එතකොට මේ අපි සෝෂල් එටිකට් ගැන කතා කරොත් මේකත් ඒකට ඇත්තටම අයිති වෙනවා. එතකොට අවුරුද්ද කියලා කියන්නේ අපි නෑයෝ මුණ ගැහෙන තැනක්. යාළුවෝ මුණ ගැහෙන තැනක්. ඒ වගේම දැන් හුඟක් වෙලාවට එක කාලයක් තිබුණා මිනිස්සු ගමේ එහෙම ගියේ නැහැ. දැන් මිනිස්සු හරි ආඩම්බරෙන් කියන්නේ අපි ගමේ යනවා අවුරුද්දට කියලා. ඒ ගමේ ගියාම වැඩිහිටිය අය බලන්න යනවා. ඒ වගේම අවුරුදු කාලෙදී කොළඹ තනිකරම ගිහානි පාළු වෙලා තියෙනවා. ඒ කියන්නේ ගම්බිම් බලා තමයි කට්ටිය යන්නේ. අලුත් අවුරුදු චාරිත්‍ර ගැන කතා කරනකොට මේ අලුත් අවුරුදු චාරිත්‍ර වල ඉහළින්ම සහ අපි කතා කළ යුතුම චාරිත්‍රයක් තමයි මේ පුණ්‍ය කාලේ. නැත්තම් නොනගතේ කියලා අපි හඳුනගන්නවා. ඔබතුමී මොකද ඒ චාරිත්‍රය ගැන හිතන්නේ? ඒ චාරිත්‍රය ඇත්තටම මේ ඊටමත්ම අපි හැමදාම කරන දෙයක් පරණ අවුරුද්දේ. එතකොට මම හිතනවා මේ ගිහානි ඔය ගැන අපි අපේ මේ වැඩම වදාළ මේ අපේ හාමුදුරුවන්ගෙන්ම ලොකු හාමුදුරන් වහන්සේගෙන්ම දැනගන්න එක හොඳයි. එතකොට මේක අපේ සංස්කෘතිය ආගමත් එක්ක බැඳිච්ච දෙයක්නේ. මං හිතනවා සුදුසුම අපේ ස්වාමින් වහන්සේගෙන් මේ ගැන දැනගන්න එක තමයි කියලා. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ගැන කතා කරනකොට මේ කතා නොකරම බැරි චාරිත්‍රයක් තමයි පුණ්‍ය කාලය. නැත්තම් නොනගතේ කියලා අපි සිංහල ගැමියන් හඳුන්වන මේ පුණ්‍ය කාලය සහ ඒ සම්බන්ධ චාරිත්‍රය. ඉතින් ඒ පිළිබඳව අර්ථානුසාරයෙන් සහ අර්ථපූර්වකව කතා කරන්නට අපි මැදිරියට වැඩමවා වදාළ ගත්තා. මාතර දික්වැල්ල දන්දෙනිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්න අවසරයි අපේ හාමුදුරුවනේ කැටියපේ අතුල හිමි নমස්කාර පූරකව වැඩසටහනට අති ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ආචාර්ය ශිරු විජේමාන්න මැතිනියගේ ඥාති මුණුබෙරකු වන කුරුණෑගල සීවලී පොඩි හාමුදුරුවොත් අපිත් එක්ක මේ විදිහට එකතු වෙනවා. ඉතින් උන්වහන්සේවත් নমස්කාර පූරකව අපේ වැඩසටහනට පිළිගන්නවා. අපේ හාමුදුරනේ මේ මම මුලින්ම දැනගන්න කැමතියි මොකක්ද මේ පුණ්‍ය කාලය කියන්නේ? මොකක්ද මේ නොනගතේ කියලා මේ ගැමියෝ හඳුන්වන්නේ? තිරුවන් සරණයි. පුණ්‍ය කාලය කියන්නේ සිංහල අලුත් අවුරුද්දත් එක්ක ගැමියන් තුල සියලු දෙනා එක්කම බැඳෙන චාරිත්‍රයක් ගනුදෙනුවක්. මොකද ඉතිහාසයේ ඉඳලා අතීතයේ ඉඳලා ආපු දෙයක් වර්තමානයේ වෙනකොට දැන් කෙමෙන් මේවා කඩාකප්පල් වෙලා අඳුරු වෙලා ඒ වගේම බටහිර සිරිතට බටහිර සංස්කෘතියට යොමු වෙච්ච අවස්ථා. අතිශය වැදගත් කාරණාවක් තමයි ඔබතුමී දැන් සිහිපත් කරන්න දෙන නොනගතේ සහ පුණ්‍ය කාලය කියන එක. පුණ්‍ය කාලයේ නොනගතේ කියන්නේ වගේම අපි අවුරුද්ද ලබන්නට පෙර ආතුව තියෙන සියලු කටයුතු වැඩ කටයුතු නිමා කරලා විවේකව ඉඳලා නැවතත් වැඩ ආරම්භ කරන්න අලුත් දවසකට උදාවන්ට අවස්ථාවක් තමයි මේ පුණ්‍ය කාලය තුලින් ගැඹුරු වෙන්නේ. පන්සලට ගිහිල්ලා ආගමික වතාවත් වල යෙදිලා දුවා දරුවෝ අම්මා තාත්තා සමග නේදෑ හිතයිසින් කවුරුත් එක්ක ගිහිල්ලා තමයි සම්බන්ධ වෙන්නේ. පන්සලේ හාමුදුරුවෝ බැහැ දැකලා ඒ වගේම පන්සිල් සමාදන් වෙලා පිරිත් ශ්‍රවණය කරලා බෝධි පූජා පවත්වලා පිරිත් පැන් ලබාගෙන පිරිත් නූල් අරගෙන බොහොම ලොකු ආශිර්වාදයක් මේ පුණ්‍ය කාලය තුල ලබා ගන්න පුළුවන්. මොකද ඒක මහාංගී අවස්ථාවක් හැමෝම එකතු වෙන්නේ නැහැ. හැමෝම විවිධාකාර විදියට වෙනස් වෙලා තමයි පන්සල් වල යෙදෙන්නේ. නමුත් අම්මා තාත්තා සමග දරුවන් සමග එකට එක ගිහිල්ලා පන්සල මේ චාරිත්‍ර සිරිත් විරිත් දරුවන්ගේ අනාගතයට පෙන්වන්න, දරුවන්ගේ අනාගතයට කියා දෙන්න. වර්තමානයේ වන විට දුවා දරුවෝ තාරුණ්‍ය ජීවිත පවා දෙමාපියන්ගෙන් ඈත් වෙලා
ඒ ಗುಣධර්ම වලින් පිරිහිලා ඔබට ගිහිපු සමාජ තලයක මේ අද දවසේ මේ ක්‍රියා කරන මේ වැඩසටහනත් බොහොම අනගිබවනීය වැඩසටහනක්. අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන රටට ලෝකෙට සමාජයට මේ පණිවිඩයක් ලබා දෙන්න මේ වෙලාවේ. සංකල්පයක් තියෙනවා අපේ හාමුදුරුවනේ මේ අතීතයේ ඉඳන් පැවතෙනවා ගමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය මේ තරමටම ගැමියා බොහොම ළඟයි පන්සලට සහ ඒ සංස්කෘතියට බැඳිලා ඉන්නවා. එතකොට මේ අවුරුදු කාලයේදී අපි බුලත්දී වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය ලබා ගන්නවා. ඒ වගේ මේ නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා. එතකොට දැන් වර්තමානයේ ඒ දේවල් ගිලිහි යාමක් තියෙනව නේද? ඔව්. වර්තමානයේ වන විට මොකද මීට කලින් සමහර අවස්ථාවන් වල මේවා පෙන්වුම් කරගන්න බැරි වුණාමත් ඒ වගේම දෙමාපියන්ගෙන් දේවල් ඈත් වුණාම ළමයින්ගෙන් කොහොම සමාජයේ එන්න ඈත් වෙලා යනවා පිරිහිලා යනවා. ඉතින් මේක අපිට අවශ්‍ය කරන්නේ සමාජගත කරන්න මේ ಗುಣධර්ම ඒ වගේම සිරිත් විරිත් තියෙන තාක්කල් අපේ දේවල් අපේකම මේ සංස්කෘතිය රඳා පවතිනවා. ඒ පවතින නම් මෙන්න මේ වගේ දේවල් වෙන්න ඕන යුතුයකම කියන දේවල් ಗುಣධර්ම කියන්නේ මේමයි කියන එක. අපිට හැමදාම වන්දනමාන කරන්න බැරුණාට වැඩිහිටියෙකුට ගුරුවරයෙකුට ඒ වන්දනමාන බුලත්තතක් දීලා ඒක බොහොම ඒ බුලත්තත ලබන කෙනා ආශිර්වාද වැඩිහිටිය බොහොම සතුටු වෙනවා. බොහොම ආශිර්වාදයක් කරනවා ඒ ළමයින්ගේ අනාගතයට මේ යහපතක් වෙන්නට ඕන කියන එක. හැමදාම කරන්න බැරුණාට අවුරුද්දකට සාරි සැරයක් එක මේ සිරිතක් විදියට හරි වෙන එක අපි බොහොම වටිනා දෙයක් විදියට අගයන්නේ. ඒ වගේම තමයි හිස තෙල් ගෑම කියන්නේ ආයුෂ වර්ධනය කරන එක. ඒකට බොහෝ බෙහෙත් වට්ටෝරු බොහෝ ඖෂධ දේවල් එකතු කරලා නිරෝගී සුවය ලැබෙන හිසට මානසික සුවයක් ඇති වෙන ඒ වගේම බොහෝ ආයුෂ එකතු වෙන දේවල් තමයි එකතු කරලා මිනිසුන් හිසේ තෙල් ගාලා ආලේපන කරලා චිරාත් කාලයක් නිරෝගීමත්ව ඉන්නට ඕන කියන අදහස ආශිර්වාදය ලබා දෙන්නේ. වැඩමවදාළ මාතර දික්වැල්ල දන්දෙණිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති නම කියන්න අවසරයි කැටියපේ අතුල නාහිමි ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක මේ විදිහට එකතු වීම පිළිබඳව. ඒ වගේම කුරුණෑගල සීවලී පොඩි හාමුදුරුවන්ටත් নমස්කාර පූරකව ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක මේ විදිහට මේ අර්ථාන්විත කතා බහට එකතු වීම පිළිබඳව. දැන් අවුරුද්ද ගැන කතා කරනකොට අපි බොහෝ චාරිත්‍ර ගැන කතා කරනවා. ඒ චාරිත්‍ර අතර මේ ගනුදෙනු කිරීම, වැඩැල්ලීම, ආහාර අනුභවය මේ ආදී නොයෙකුත් චාරිත්‍ර තියෙනවා. එතකොට මේ චාරිත්‍ර ගැන පොඩි විමසීමක් කරොත් අපි ආහාර අනුභවයෙන් පස්සේ වැඩැල්ලීම සහ ගනුදෙනු කිරීම. මම හිතනවා කවුරුත් හරි කැමතියි. ඒක දැන් මගේ දරුවෝ එහෙම හරි කැමතියි. මොකද මේගොල්ලන්ට මුදල් ලැබෙනවානේ. ඉතින් ඇත්තට මේක ඉතාමත් හොඳ චාරිත්‍රයක්. මොකද අපි අපේ ගෙදර අයට යම්කිසි මුදලක් දෙන්නේ කිරි උතුරන්න වගේ හරියන්න කියලානේ. බොහොම යහපත් ප්‍රාර්ථනාවක් එක්ක අපි ගනුදෙනු කරන්නේ. ඒක ඉතාමත් හොඳ චාරිත්‍රයක්. ඊට පස්සේ ඔය ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ ඔන්න අපි රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම. ඉතින් ඒකටත් අපිට නැකතක් තියෙනවා සමහර වෙලාවට නැකත් ගොඩක් පරක් වුණොත් ඉතින් රැකී ආරක්ෂා සඳහා යනකොට අපිට ඒකම බලන්න බෑ. නමුත් එහෙම නැකත් තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ අපේ නැකත් චාරිත්‍ර නැවත අපි ඒව කරන්න ඕනේ. මේ අවුරුදු උත්සවවලට සහභාගී වෙන්න ඕනේ. හැම කෙනාම එකමුතුකමින් ඉන්න ඕනේ. මොකද මේක අපේ වසන්ත කාලේ. ඔබතුමිය කියවනේ මේ වසන්ත කාලයක් කියලා. සමන මේ මට ඒත් එක්කම අහන්න හිතුණු ප්‍රශ්නයක් තමයි අටුකොටු පිරීලා ගොවියා රජ වෙන කාලයක් කියනෝනේ මේ අවුරුදු කාලේ නැත්තම් මේ වසන්ත කාලේ බක්මහා කියන්නේ ගොවියා රජ වෙන කාලයක්. හැබැයි පැරණු කියනවා අත හෙල්ලුවොත් කට හොල්ලන්න පුළුවන් කියලා. එතකොට මේ කුෂිකර්මාන්තයත් එක්ක බැඳිච්ච රටක් විදිහට මේ අවුරුදු කාලේ නැත්තම් අවුරුද්ද අලුත් අවුරුද්ද කොහොමද ගැමියට දැනෙන්නේ? ඇත්තටම ඉතින් අපිට මේ අවුරුදු තියෙන්නේ ගැමියෝ නිසා තමයි, ගෝවියා නිසා තමයි. මං කිව්වනේ ඉතින් අටකොටු සරසාර වෙලා. එතකොට ඔබට පේනවා ඇති දැන් ওই කොළඹ උනත් බැලුවාම ලස්සනට මල් පිපිලා පළබර වෙලා දැන් ওই මගෙත් අඹ ගහක් තියෙනවා පළබර වෙලා තියෙනවා. එතකොට පොඩි ගස්වල පවා පළබර වෙලා මල් පිපිලා ඒ වගේම සමනලියෝ දසත යනවා කුරුල්ලෝ හරිම සුන්දර මනරම් පරිසරයක්ම වෙනවා. එතකොට මේ මිනිස්සුන්ගේ හිතුත් ඒ වගේම ලස්සන වෙනවා. මං හරිම කැමතියි මේ අවුරුදු කාලෙට කමුතුකම ඒ වගේම අපේ චාරිත්‍ර ඒ වගේම අපේ පවුල් වල බැඳියාව වැඩි කරන කෙත් සරු වෙන මිනිස්සුන්ගේ අතමිට සරු වෙන කාලයක් තමයි අවුරුදු කාලය කියලා කියන්නේ. ඒත් එක්කම දැන් අපි
කෙමෙන් කතා බහේ අවසානට ලක් වෙනවා. ඉතින් ඔබතුමීට ඇති ප්‍රාර්ථනාවක් අපේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට කියන්න අලුත් අවුරුද්ද වෙනුවෙන් ප්‍රාර්ථනාවක් එකතු කරන්න. අපි එකතු කරමු ඔවුන් වෙනුවෙන් ඔබතුමියගේ ප්‍රාර්ථනාව. මගේ ප්‍රාර්ථනාව මේ රටේ සියලුම දෙනා ඒ කියන්නේ ಜಾති ભેදයකින් තොරව මේ ශ්‍රී ලාංකිකයන් ඒ වගේම ලෝපුරා වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් සමග යහපත් ආර්ථික තත්ත්වයකින් අපිට ලබන අවුරුද්ද මීට වඩා සරුවට සමරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම තෙරුවන් සරණයි. ඉතින් අදත් වෙනද වගේම අර්ථවත් කතා බහක් එකතු වුණු ආචාර්ය ශිරු විජේමාන්න මැතිණියට ආයුබෝවන් සහ සුබ අලුත් අවුරුද්දක් කියලා සමුදෙනවා. ඉතින් ඔබට ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මේ වසන්තයේ පිරී ගිය භාග්‍යවත් බක් මාසයේ ඔබගේ අලුත් බලාපොරොත්තු මුදුන්පත් වෙන අලුත් පැතුමන් ඉෂ්ට සිද්ධ වෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා.